සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා අකුල රාවණා channel එකට. ඉතින් ගොඩක් අය මේ වෙනකොට මෙවැනි විදිහේ වීඩියෝ පට සම්බන්ධව කතා බහ කරනවා. ඒකට හේතුව තමයි ලංකාවේ ගොඩාක් තැන්වල මේ බදාමයක් යොදාගෙන විවිධ ගල් එකට අලවලා තියෙනවා කියලා කතා බහක් යනවා. මෙන්න මේ වීඩියෝ එකේ පේන තියෙනවා ඔබට මේ ගල් බදාමයක් නැත්නම් මේ ගලේ මැදින් බදාමයක් තියෙනවා වගේ ස්වරූපයක් ඔබට පේන්න තියෙනවා. ඉතින් මේ ගැන තමයි අද දවසේදී අපි කතා බහ කරන්නේ. ඔබට මෙවැනි විදිහේ සමහරක් විට පාෂාණ දැකලා තියෙන්නත් පුළුවන්. සමහරක් විට ඔබගේ ගෙදර තියෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් අපි මේ ගැන ටිකක් හොයලා බලනකොට මෙවැනි විදිහේ තාක්ෂණ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ පාවිච්චි කරාද කියලා ඇත්තටම හිම ක්‍රමයක් ඒ කාලේදී පාවිච්චි කරලා තියෙනවා. නමුත් සමහරක් ගල්වල පාෂාණවල මෙවැනි විදිහේ ස්වරූප දකින්න තියෙනවා. ඒ කියන්නේ ස්වභාවිකවම හැදිච්ච ඒවාක් තියෙනවා. හැබැයි මෙතන යම් කිසි විදිහේ බලකොටුවක් නැත්නම් යම් කිසි විදිහේ ගල් අඩු කිරීමක් අපිට පේන්න තියෙනවා. එතකොට මේ ගල් කිහිපයක් එකට අලවලා තියෙන බවක් හොඳින් අපිට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා මේ පාෂාණය දිහා බලනකොට. ඉතින් මොවුන් කියන ආකාරයට මෙතන ගල් පෙට්ටගමක් තිබුණා කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් ගල් පෙට්ටගමක් කියලා කියන්නේ මොකක්ද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් එනවා නම් ගල් පෙට්ටගමක් කියලා කියන්නේ ගලෙන් නිර්මාණය කරපු පෙට්ටගමක්. ඒ කියන්නේ ගල් කිහිපයක් යොදාගෙන හෝ පිහිටි ගලේ නිර්මාණය කරපු පෙට්ටගම් තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ ඔය කියනවාගේ ගල් පෙට්ටගමක් නම් මේක ගල් කිහිපයක් එකට බද්ධ කරලා ඔය කියනවාගේ බදාමයක් යොදාගෙන මේ ඉහළින් තියෙන බදාමය ඔබට පේන්න තියෙනවා. ඉතින් එන්නේ මේ විදිහට බදාමය යොදාගෙන මේ ගල් එකින් එකට අලවලා තමයි මේ පෙට්ටගම නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් අද වෙනකොට මේක පොළොවත් එක්ක බද්ධ වෙලා ඉතින් මේක දැනට පිහිටි ගලක් විදිහට තමයි පේන්න තියෙන්නේ. නමුත් හොඳින් බැලුවොත් එහෙම මේක කඩතුළු නැත්නම් මේ ගල් එකින් එකට අලවලා තිබුණු ස්වභාවයක් පේන්න තියෙනවා. නමුත් අද වෙනකොට මේ දේවල් සම්පූර්ණයෙන් විනාශ වෙලා ඉවරයි. ඉතින් ඒ කාලේදී මෙතන ගල් පෙට්ටගම විදිහට හැඳුන්වුවාට අපි දන්න දෙයක් තමයි ඉතිහාසයේ විවිධ ආක්‍රමණ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවට පවුරු බැන්දා කියලා අහලා ඇති. ඉතින් ඒ විදිහට අපි හිතන්නේ මේ ලොකේෂන් එකේ එවැනි විදිහේ ගල් පවුරක් තියෙන්න ඇති කියලා. නැත්තම් අපි ගල් අඩු කිරීමක් විදිහට හඳුන්වුවොත් එහෙම ගල් බැම්මක් කියලා සමහරක් අය කියනවා. ඉතින් ඒ වගේ විශාල ගල් යොදාගෙන මෙතන ඒ විදිහේ ගල් පවුරක් ගල් බැම්මක් නිර්මාණය කරලා එතන ආරක්ෂාවට යම් කිසි විදිහට අපි දන්නවා ඒ කාලයේදී දැවැන්ත යෝධයෝ හිටියා කියලා කියනවා. ඉතින් ඒ සේනාවේ හිටපු හොඳම සෙම්පතිය වෙන්න පුළුවන් නැත්නම් යෝධයෝ වෙන්න පුළුවන් ඒ අය මේ වගේ තැන්වල ලොකේෂන් වල ඉන්න ඇති කියලා අපිට ඉතිහාස කතාවල හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙවැනි තැන් ඔබට බොහොමයක් ඉදිරියේදී හම්බ වෙන්න පුළුවන්. ඉතින් අද දවසේදී මේ වීඩියෝ එකෙන් ඔබ යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඇති, යම්කිසි දෙයක් අලුත් දෙයක් ඔබගේ ජීවිතයට එකතු කරගන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් මෙවැනි විදිහේ නිදන් වස්තු පිළිබඳව උනන්දුවක් දක්වන ඔබට මෙවැනි විදිහේ වීඩියෝ 1000කට අධික ප්‍රමාණයක් යකුරාවනා channel එකේ නරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් තවමත් යකුරාවනා channel එක subscribe කරගන්න බැරි වුණා නම් ඉක්මනින් subscribe කරන්න, like කරන්න, ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් අපි අදට ගිහිල්ලා එන්නම්. මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. Okay, thank you.